හායි අද පරිප්පු වලින් මැල්ලුමක් හදන්න තමයි යන්නේ. අපි ඉතින් නිතරම පරිප්පු කන්නේ පරිප්පු මිරිසට, පරිප්පු කිරට, පරිප්පු තෙම්පරාදුව එහෙමනේ. අද මං හිතුවා පරිප්පු වලින් මැල්ලුමක් හදන්න. ඉතින් මෙහෙමයි. මුලින්ම පරිප්පු සෝදලා අරගෙන වතුර ටිකක් දාලා ලුණුයි කහයි දාලා පොඩක් තැම්බෙන්න තියෙනවා. පොඩක් වියලි ගතියට තමයි පරිප්පුව තඹ ගන්න ඕනේ. ඊට පස්සේ අපි පොල් මැල්ලම හදන්නේ. අන්න ඒ විදිහට සුදු ලුණු, අමු මිරිස්, ගම් මිරිස් කහ දාලා හොඳට මේ පොල් ටික කොටා ගන්නවා. ඊට පස්සේ ලුණු ටිකක් තෙම්පරාදු කරලා අර කොටාගත්ත පොල් ටික ඒකට දාලා තෙම්පරාදු කරගන්නවා. ඊට පස්සේ ඒකට පරිප්පු ටිකක් දාගන්නවා. ඊට පස්සේ වතුර පොඩ්ඩක් වගේ තියලා මද ගින්දරේ තැම්බෙන්න දෙන්න ඕනේ. ඉතින් ඔන්නෝම තමයි පරිප්පු මැල්ලම හදන්නේ. ඔයාලත් හදලා බලන්න. රායි නම් කමෙන්ට් එකක් දාන්න. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි.